මල් මල් හිනා ඔබේ උවේ හද විල මල් සුවඳ සැවේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වේ මල් හිනා ඔබේ උවේ. Hi girls! අද මම කරන වීඩියෝ එක ගර්ල්ස්ලා වෙනුවෙන්මයි. ඒ තමයි මෙන්න මේ විදිහේ no makeup makeup look එකක් කරගන්න කොහොමද කියලා step by step මම ඔයාලට කියලා දෙනවා. හැබැයි makeup එක දාන්න කලින් ඔයා කරන්න ඕනේ පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයා අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ නැතුව foundation powder මුට apply කරොත් ටිකක් වෙලා යනකොට ඒ powder foundation ඒ රෝම කූප වලින් එළියට මතුවලා පේනවා. එතකොට තමයි අර කියන්නේ මේකප් දැම්මම හොල්මන් වගේ ඉන්නවා කියලා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේකප් එකකට කලින් ඔයාගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කළ යුතුමයි. ඒ වගේම තව දෙයක් තමයි ඔයාට තියෙන oil skin එකක් නම් ඔයා මේකප් එකට විනාඩි 10කට 15කට විතර වගේ කලින් ice cube එකක් අරගෙන ඒක ටිෂු එකකින් හරි cotton රෙදි කැලකින් හරි cover කරලා ඔයාගේ මූණ ටිකක් මසාජ් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට තියෙන dry skin එකක් නම් ඔයා මද රස්නේ වතුරෙන් පොගවපු hot towel එකක් අරගෙන ඔයාගේ මූණ මසාජ් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයා දාන මේකප් එක long lasting වෙන්නේ. මේ දේවල් ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු no makeup look එක කොහොමද තනියම කරගන්නේ කියලා. මම මේකප් එක දාගන්න කලින් ඉස්සෙල්ලාම Nivea Care එකේ even tone cream එක apply කරගන්නවා. මම මේ මේකප් එක දාගන්නේ රෑ වෙලාවක එළියට යන්න. ඔයා දවල් වෙලාවක එළියට යනවා නම් එතකොට ඔයා අනිවාර්යයෙන්ම sunblock එකක් apply කරලා මේකප් එක දාන්න පටන් ගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක අතර වාරේ blue light එකක් මූණට වැටෙනවා. ඒ ගැන වැඩි හිතන්න එපා ඔයා. ඊළඟට මම Maybelline එකේ baby skin primer එක use කරනවා. primer එකක් අපි මූණට apply කරන්නේ අපේ මූණේ තියෙන pores ටිකක් erase වෙන්නයි. ඒ වගේම foundation වලින් අපේ මූණට වෙන්න පුළුවන් හානිය අවම කරන්නත්. ඒ වගේම තමයි අපි apply කරන foundation smoothව අපිට apply කරගන්න පහසු වෙන්නයි. ඊළඟට මම lip balm එකක් විදිහට Vaseline එක lips වලට apply කරනවා. ඊළඟට foundation විදිහට Bourjois Paris එකේ number 29 සහ Essence එකේ number 23 කියන foundation දෙකම පාවිච්චි කරනවා මම. ඒකට හේතුව තමයි මම පාවිච්චි කරන්නේ මගේ ස්කින් ටෝන් එකට වඩා ටිකක් ලයිට් ෂේඩ් එකකුයි මගේ ස්කින් ටෝන් එකට වඩා ටිකක් ඩාර්ක් ෂේඩ් එකකුයි. එතකොට මගේ ස්කින් ටෝන් එක මට හදාගන්න පහසුයි. ඒ වගේම ඔයාලා දකින්න ඇති මම පාවිච්චි කරේ බොහොම පුංචි ප්‍රමාණයක්. no makeup look එකේදී අපි පාවිච්චි කරන්න ඕන සෑම ප්‍රොඩක්ට් එකක්ම ගොඩාක් පොඩි ප්‍රමාණයක්. ලයිට් වලට තමයි අපි හැමදේම ඇප්ලයි කරන්න ඕනේ. දැන් මම ෆවුන්ඩේෂන් ටික ස්ප්‍රෙඩ් කරගන්න මේ විදිහේ වෙට් බියුටි බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවා. ඔයාට පුළුවන් ඕනනම් බියුටි බ්ලෙන්ඩර් එක වෙනුවට ෆවුන්ඩේෂන් බ්‍රෂ් එකක් උනත් පාවිච්චි කරන්න. ෆවුන්ඩේෂන් එක ස්ප්‍රෙඩ් කරනකොට මූණ පුරා බියුටි බ්ලෙන්ඩර් එකෙන් අතුල්ලන්න එපා. මේ මම කරන විදිහට ටැප් කරලා තමයි ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. දැන් මම eyebrows ටික හදාගන්නයි යන්නේ. eyebrows හදන්න කලින් මේ විදිහේ බ්‍රෂ් එකක් අරගෙන ඉස්සෙල්ලාම මම eyebrows දෙකම comb කරගන්නවා. මෙතනදී මම The Brow and Salon එකේ eyebrow gel එක පාවිච්චි කරනවා. ඒකේ number 2 තමයි මම අරගෙන තියෙන්නේ. ඒකේ black color එකක් නෙමෙයි මම අරගෙන තියෙන්නේ dark brown එකක්.
ඔයා අයිබ්‍රෝස් වලට මේක ඇප්ලයි කරනකොට මුළු අයිබ්‍රෝ එක වැහෙන්නම මේක ඇප්ලයි කරන්නේ නැහැ. අයිබ්‍රෝ එකේ අඩු තැන් තියෙනවා නම් ඒ තැන් ෆිල් කරන එක විතරයි කරගන්න ඕනේ. ඔයා අයිබ්‍රෝ පෙන්සිල් එකකින් මේක කරගන්න ඕනේ අයිබ්‍රෝ එකේ හිස් තැන් ටික පුරවන එක විතරයි. මේ ස්ටෙප් එකට කලින් ඔයා වගේ ෆවුන්ඩේෂන් එක පවුඩර් එකකින් සෙට් කරගන්න ඕනේ. මම සෙට් කරගත්තේ වියානා එකේ කම්පැක්ට් පවුඩර් එකකින්. මගේ වීඩියෝ කොටස මොකක් හරි වෙලා තියෙනවා. ඔයා ඒක එච්චර හිතන්න එපා. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවානේ. දැන් මම මගේ අයි මේකප් එක කරගන්න හදන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ ඇනස්ටේෂියා එකේ මේ ෂැඩෝ පැලට් එක. මම දැන් අර මුලින් පෙන්නපු කලර් එක මම මුළු අයි ක්‍රීස් එකටම ගා ගන්නවා මුලින්ම. දැන් මෙන්න මේ ඔරෙන්ජ් කලර් එක ඇහි මුලට පාවිච්චි කරනවා. දැන් මේ ඩාර්ක් කලර් එක මම මගේ ඇහි කෝණයකට පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ shimmer gold එක අරගෙන මගේ eyelid එකේ යටට චුට්ටක් ඇප්ලයි කරගන්නවා. දැන් මම මගේ eyebrows හදාගත්තු ජෙල් එකෙන්ම lower line එකත් ඇද ගන්නවා. ඊළඟට තියෙන්නේ මම මේකප් වලින් ආසම කොටස. ඒ තමයි මස්කාරා ඇප්ලයි කරන එක. මම මෙතනදී පාවිච්චි කරන්නේ Rimmel brand එකේ මස්කාරා එක. මස්කාරා එක ඔයාගේ lashes උඩටයි යටටයි දෙකටම ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට මම කලින් පාවිච්චි කරපු පැලට් එකෙන්ම මෙන්න මේ බ්‍රවුන් කලර් බ්ලෂර් එක මගේ මූණට ඇප්ලයි කරගන්නවා. ඒ බ්ලෂර් එකෙන්ම මෙන්න මේ විදිහට මම ජෝ ලයින් එකයි ඕවර්හෙඩ් එකයි කරගන්නවා. ඊට පස්සේ මම කලින් ඇප්ලයි කරගත්ත ලිප් බාම් ටික පිහාගෙන මූඩියා බ්‍රෑන්ඩ් එකේ නම්බර් 4 ලිප්ස්ටික් එක ඇප්ලයි කරගන්නවා. ලිප්ස්ටික් එකෙන්ම මම ලිප් ලයින් එකත් එහෙමම ඇඳ ගන්නවා. ෆයිනල් ස්ටෙප් එක විදිහට ESsense එකේම ෆික්සින් ස්ප්‍රේ එක මම මූණට ස්ප්‍රේ කරගන්නවා. මේක ඔයාට තියෙනවා නම් විතරක් ස්ප්‍රේ කරගන්න, නැති වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ මේකප් එක ඒ විදිහට තමයි මම කරගත්තේ. ගෑනු ළමයෙක් කාන්තාවක් විදිහට මෙන්න මේ වගේ සරල මේකප් එකක් ඔයාට ගෙදරදිම දාගන්න පුළුවන් නම් ඒක ඔයා ආඩම්බර විය යුතු කාරණාවක්. ලංකාවේ සමහර අය හිතනවා මේකප් එකක් දාලා එළියට යන එක ලැජ්ජාවට හේතුවක් කියලා. නමුත් ඔයා මේකප් එකක් දාලා එළියට යනකොට ඔයාගේ පර්සනැලිටි එක ස්ටෙප් එකක් හරි වැඩි වෙන්න ඒක ලොකු රුකුලක් වෙනවා. මේ විදිහේ මේකප් එකක් කරගන්න ඔයාට මේ වීඩියෝ එකෙන් පුංචි හරි උදව්වක් ලැබුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ගමන් මේක බලපු ඔයා අපේ channel එකට අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්න අතර ඒ වගේම තවමත් subscribe නොකරපු කෙනෙක් නම් subscribe කරලා bell icon එකත් click කරලා
වෙලා අපිත් එක්ක ජොයින් වෙන්න කියලත් ආරාධනා කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඔයා ළඟට එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.